ළමයි ඔයාලා දන්නවා අපිට සිතියම් ප්‍රශ්නෙට ලංකා හා ලෝක සිතියම් වලට ලකුණු 18ක් ඉතිහාස පේපර් එකේ ඔයාලට හම්බ වෙනවා. ඉතින් ලකුණු 18ක් කියලා කියන්නේ සාමාන්‍ය පෙළ ඉතිහාස විෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න අත්‍යවශ්‍ය ලකුණු සංඛ්‍යාව. සිතියම් ප්‍රශ්න අපිට අතාරින්න බෑ නේද? අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට අනිවාර්යයෙන්ම මේ සිතියම් වලට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසාම අද සිතියම් ප්‍රශ්නය මම සාකච්ඡා කරන ඔයාලත් එක්ක මොනවා ගැටලු තියෙනවා නම් ඔයාලට chat box එකේ message එකක් දාන්න පුළුවන්. හරි. සිතියම් ප්‍රශ්න ගත්තොත් ඔයාලා දන්නවා ලංකා සිතියම් සහ ලෝක සිතියම් කියලා කොටස් දෙකක් හම්බ වෙනවා අපිට. ලංකා සිතියම් වලට ලකුණු කීයක්ද? ලංකා සිතියම් වල ලකුණු 12ක් අපිට හම්බ වෙනවා නේද? ලංකා සිතියම් වල ලකුණු 12ක් හම්බ වෙනවා. ඒ වගේම ලෝක සිතියම් වලට ලකුණු 6ක් හම්බ වෙනවා. ලංකා සහ ලෝක. ඉතින් මේ දෙකම අපි අනිවාර්යයෙන්ම පිළිතුරු විය යුතු ප්‍රශ්නයක් නිසා ඔයාලා පුහුණු වෙලා හොඳ අවධානයකින් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්. ඉතින් අපි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ලංකා ලෝක සිතියම් අනුමාන වශයෙන් ඔයාලට කීපයක් ලබා දෙන්න තීරණය කරා. ඉතින් මේ ටික ඔයාලා හොඳට ගැඹුරට පුරුදු වෙන්න. හරි. අපි දැන් යන් එහෙනම් අනුමාන වලට. මුලින්ම අපි ලංකා සිතියම් ස්ථාන 12 සාකච්ඡා කරමු. පළවෙනි එක දබ කොළ පටුන. දබ කොළ පටුන. ඔයාලා දන්නවා මං හිතන්නේ නේද? හරි අපි මාක් කරලා තියෙන ක්ලාස් එකේදී. දෙවෙනි එක අලිමංකඩ. අලිමංකඩ නේද? ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් විදිහට අලිමංකඩ වැදගත් වෙනවා. තුන්වෙනි ස්ථාන විදිහට මම ඔයාලට දෙනවා යෝධ වැව. මහා තිත්ත වරාය ගාව පිළිලා තියෙන යෝධ වැව. 4 ලංකා පටුන. ලංකා පටුන. ලංකා පටුන අපි ක්ලාස් එකේදී මේ දේවල් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. හරි. අපි නැවත මේ ටික මතක් කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. ඊළඟට අංක 6 අංක 5 යාන්වය. අංක 6 මිනිපේ යමුන. මිනිපේ යමුන. මේ හැම ස්ථානයක්ම මාක් කරද්දී ඔයාලා එක දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි ශ්‍රී ලංකාවේ ගංගා ටික ඔයාලට පුළුවන් නම් මේ දේවල් මාක් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මොකද සිතියම් වල හදවත ශ්‍රී ලංකාවේ ගංගා. ගංගා හරියට ප්‍රැක්ටිස් වුණොත් ඔයාලා සිතියම් ටික 100% හදා ගන්න පුළුවන්. සරලව කිව්වොත් සිතියම් ලකුණු කිරීමේ රහස් තමයි ශ්‍රී ලංකාවේ ගංගා ටික 100%ක් පුළුවන් වෙන එක. අපි යන් 7 වෙනි ප්‍රශ්න. 7 වෙනි ලංකා සිතියම්. 7 මම ඔයාලට දෙනවා කෝට්ටේ. 8 කෝට්ටේ රාජධානිය ඔයාලා දන්නවා. 8 මඩ කලපුව. මඩ කලපුව. 9 උඩ රංචා මඩ. පූර්ව ඉතිහාසයේ අපි ප්‍රධාන වශයෙන් කතා කරු ස්ථානයක් තමයි මේ උඩ රංචා මඩම කියලා කියන්නේ. 10 පාල්පම 10 වෙනි ස්ථාන වශයෙන් දෙන්නම්. කාචර ගාම. කාචර ගාම. සමහර ස්ථාන තියෙනවා වර්තමාන නාමය එකක්, පැරණි නාමය තව එකක්. කාචර ගාම කියලා කියන්නේ කතරගමට. ඉතින් මේ දෙකම වර්තමාන නාමය සහ පැරණි නාමය දෙකම ඔයාලා මතක තියාගන්න එක ගොඩක් වැදගත්. 11 ඔයාලා දෙනවා මෙන්න මේ විදිහට. මීගම. 12 වෙනි ස්ථානයේ විදිහට පාහියන් ලෙන. පාහියන් ලෙන ප්‍රාග් ඓතිහාසික ස්ථානයක්. හරි. මේ තමයි අපේ සිතියම්
ලංකා සිතියම් අනුමාන ටික. ඉතින් ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරන්න, ගෙදරදී පුරුදු වෙන්න. ඒ වගේම මට WhatsApp එකට අපේ group එකට හැමෝම සිතියම් ටික එවන්න. හරි, ඊට පස්සේ මම යනවා ලෝක සිතියම් වලට. ලෝක සිතියම්. අංක 1 විදිහට මම ඔයාලට ලබා දෙනවා. ජපන් දූපත්. ජපන් දූපත්. ඔයාලා මතක ඇති දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ජපානය සුවිශේෂී චරිතයක්. ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයා සුවිශේෂී චරිතයක් රඟපෑවා නේද? හිරෝෂිමා නාගසාකි කියන අපි කතා කරා මොකද්ද සිද්ධ වෙච්ච විනාශය කියලා. මේ දේවල් හොද්දට මතක් කරගෙන යන්න එක්සෑම් වලට යද්දී. අංක 2. අංක 2 විදිහට මම ඔයාලට දෙනවා රෝමය. රෝමය ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙන යුරෝපයේ ඓතිහාසික නගරයක් තමයි රෝමය කියලා කියන්නේ. ඉතින් ඔයාලා ඒක දන්නවා. අපි මීට කලින් මාක් කරලා තියෙනවා. අවසාන වශයෙන් තුන්වෙනි එක තුන ඔයාලට මම දෙනවා පෘතුගාලය. පෘතුගාලය කියලා කියන්නේ අපේ ලංකාවට මුල් වරට එන යුරෝපා ජාතිය වෙච්ච පෘතුගීසීන්ගේ මවුරට තමයි පෘතුගාලය. වර්තමානයේ ප්‍රසිද්ධයි එක සුවිශේෂී චරිතයක් පෘතුගාලේ ඉන්නවා. ඔයාලා දන්නවා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නේ. රොනාල්ඩෝ ගැන කතා කරලා ළමයි එයා අතිශය මම ගරු කරන සුපිරි චරිතයක්. හේතුව එයා උපතින් පොහොසත් කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ රොනාල්ඩෝගේ තාත්තා නැති වෙනවා. ඉතින් කැපවීමෙන් ගොඩක් දුක් විඳලා මේ තැනට ආව කෙනෙක් තමයි රොනාල්ඩෝ කියලා කියන්නේ. රොනාල්ඩෝගෙන් දවසක් පොඩි ප්‍රශ්නයක් අහනවා මාධ්‍ය වේදිකෙක් මෙන්න මෙහෙම. රොනාල්ඩෝ ඔබට පොඩි කාලේ තිබ්බ කාර් ගාන මතකද? රොනාල්ඩෝ මෙහෙම උත්තරයක් දෙනවා. ඔව් මට මතකයි. මම පොඩි කාලේ අපේ තාත්තා මට සෙල්ලම් කාර් දෙකක් තුනක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒකත් බොහොම අමාරුවෙන් තමයි ගෙනල්ලා දීලා තියෙන්නේ. ඊට පස්සේ පෙරලා ප්‍රශ්නයක් අහන මාධ්‍ය වේදියා දැන් ඔයාලට තියෙන කාර් ගාන කීයද? රොනාල්ඩෝ හිනාලා උත්තරයක් දෙනවා. දැන් මට තියෙන කාර් ගාන මතක නැහැ කියලා. ඉතින් රොනාල්ඩෝ කියලා කියන්නේ ජීවිතේට අපිට ආදර්ශයට ගන්න පුළුවන් හොඳ චරිතයක්. හරි. අපි හතරවෙනි කොටසට යමු. හතරට දෙන්නම් මම ඔයාලට ගෝව. නේද? ගෝව මාක් කරපු නැති ළමෙක් නැහැනේ. හැමෝම ගෝව මාක් කරලා තියෙනවා. ඊට පස්සේ තවත් ස්ථානයක් දෙන ඉන්දියාවෙම කල්කටා. 6 මම ඔයාලට දෙනවා අරාබි මුහුද. right. මේ තියෙන්නේ අපේ ලෝක සිතියම් අනුමාන ස්ථාන 6. ඉතින් ඔයාලා මේ ස්ථාන ටික හොඳට මාක් කරලා ප්‍රැක්ටිස් කරලා යන්න. ඔයාලගේ එක්සෑම් එකට මේක ලොකු උදව්වක් වෙයි. අනිවාර්යයෙන්ම හොඳට ප්‍රැක්ටිස් කරන්න. අපි අනුමාන point 1 තමයි මේ. හොඳට බලන්න මේ ටික මොනවා හරි ගැටලු තියෙන ළමයි ටික අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. මොකද හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඉතින් සිතියම් ළමයි අපිට එක්සෑම් එකේ අනිත් විෂයන් වගේ ඉතිහාසය අනිත් කරුණු වගේ සිතියම් පාඩම් කළා මතක තියාගන්න බෑ. සිතියම් මතක තියාගන්න පුළුවන් කොහොමද? ප්‍රැක්ටිස් කරලාම විතරයි. එහෙනම් හොඳට ප්‍රැක්ටිස් කරමු අපි. බය වෙන්න එපා. අපේ පන්ති ළමයි සිතියම් අනිවාර්යයෙන්ම 18ම ගන්න පුළුවන් මට්ටමට අපි හදන්නේ. එහෙනම් මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. මේ තමයි අපේ සාමාන්‍ය පෙළ අනුමාන සිතියම් ටික.